මේ වීඩියෝ එක බලන ඔයාට රුපියල් 2700ක වගේ මුදලක් නොමිලේම බැංක් එකට ලබා ගන්න පුළුවන්කම වගේම එහෙම නැත්නම් ඔයාගේ Binance එකට ඩොලර් 9ක වගේ මුදලක් ලබා ගන්න පුළුවන් අලුත්ම වැඩක් අරන් තමයි ආවේ. ඒ නිසා කවුරුත්ම මේ වීඩියෝ එක මිස් කරගන්න එපා. අනිවාර්යයෙන්ම skip නොකර වීඩියෝ එක සම්පූර්ණ බලන්න. ඒ වගේම මගේ පරණ YouTube channel එක නැති වුණා SL Sumi. ඒ නිසා අලුතෙන්ම YouTube channel එක මේ විතර හදලා තමයි වීඩියෝ කරන් ආවිලා තියෙන්නේ. ඒ නිසා ඔයා අලුත් කෙනෙක් නම් අපේ YouTube channel එක අනිවාර්යයෙන්ම YouTube channel subscribe කරන්න. ඒ වගේම මගේ Facebook page එකක් තියෙනවා. Facebook page එකත් අනිවාර්යයෙන්ම follow කරන්න. එහෙමනම් වැඩි කතා නැතුව අද ගෙන වීඩියෝට යමු. අපි වීඩියෝට යන කලින් වෙනදා වගේ මතක් කරන්න තියෙනවා ඔයා අපේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් channel එක subscribe කරලා එකතු වෙන්න. මොකද දවස් ගානේ මේ වගේ ඊමණි වීඩියෝ වලට බලා ගන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් වැඩි කතා නැතුව අද ගෙන අපේ වීඩියෝ එකට යමු අපි. ඔයාලා මගෙත් කලින් වැඩ කරපු අය නම් ඔයාලා දන්නවා මම කලින් ඉඳලම KYC account buy කරා. මේ තියෙන මගේ KYC group එක. ඒ කියන්නේ SL Sumi KYC කියන මේ විදිහට Telegram එකේ group එක බලා ගන්න පුළුවන්. මෙන්න මේ group එකට එන link එක මම පහළ description එකේ වගේම comment section එකේ දාලා තියන්නම්. ඔයාලට පුළුවන් ඒ link එක හරහා කිසිම ගැටලුවක් නැතුව මගේ මෙන්න මේ Telegram group එකට join වෙන්න. ඒ වගේම WhatsApp group එකක් තියෙනවා. WhatsApp group එකේ link එකත් මම පහළ description එකේ දාලා තියන්නම්. ඔයාලට පුළුවන් group දෙකකට join වෙන්න මගේ. join වුණාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් අලුත් කෙනෙක් නම් ඔයාලා දන්නේ නැහැ ඇත්තම කියනවා මේ මොනවද කියලා මම ඔයාලට කිංගකට පැහැදිලි කරන්නම්. ඔයාලට බලා ගන්න පුළුවන් මුලින්ම තියෙනවා Linode account කියලා. හරිද? මෙන්න මේ Linode account එකක් ඔයා account එකක් හදලා verify කරලා එවුවොත් ඔයාට පුළුවන් ඩොලර් 3.5ක වගේ මුදලක් ලබා ගන්න. එක්ක ඔයාගේ Binance එකට එහෙම නැත්නම් ඒ ඩොලර් ප්‍රමාණයට හරියන මුදල් ප්‍රමාණය ඔයාගේ බැංක් එකට ලබා ගන්නත් පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් ඔයාලා බලා ගන්න පුළුවන් ඊට පස්සේ තියෙනවා මෙන්න තියෙනවා Astro Free, ඒ වගේම Astro Play, මේ වගේ Google Cloud, Headset මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. account එක වගේම account එකේ price එක විතර බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඉන්න තියෙනවා WeChat account. මේ විදිහට ගොඩක් account ප්‍රමාණයක් මම දවස් ගානේ buy කරනවා. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මගේ මෙතන මේ group එකේ උඩට ගියයින් පස්සේ මෙන්න මේ විදිහට payment proof තියෙනවා. ඒ කියන්නේ වෙන අය මට account verify කරලා එව්වට පස්සේ එයාලට payment කරපු එකේ payment proof තමයි මේ විදිහට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඔයාලත් පුළුවන් කිසිම ගැටලුවක් නැතුව මේ group එකට join වෙලා එදා දවසේ ගන්න account මොනවද කියලා මෙතනින් බලා ගන්න පුළුවන්. මම දවස් ගානේ update කරනවා. මෙන්න මේ account ඔයාලට පුළුවන් මම කියන විදිහට account එක හදලා verify කරලා එවන්න. ඒවට පස්සේ account එක check කරලා බලලා account එක verify නම් ඔයාට ඔයාගේ Binance එකට හෝ එහෙම නැත්නම් ඔයාගේ bank එකට ඒ මුදල් ප්‍රමාණය withdraw කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි බලමු වීඩියෝ එකේ මුලදී කිව්වා වගේම රුපියල් 2700ක වගේ මුදලක් එහෙම නැත්නම් ඩොලර් 9ක වගේ මුදලක් අපි withdraw කරගන්නේ කියලා. ඔයාලට මම කිව්ව විදිහට මෙන්න මේ Headsen කියලා account එක වල බලා ගන්න පුළුවන්. මෙන්න මේ Headsen account එක හදලා verify කරලා එවන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ මම account එක check කරලා වගේ bank එකට payment එක දෙනවා. සමහරව ඉන්නවා මේ කිව්වට account එකක් හදන්න දන්නේ නැති අය ඉන්නවා. කොහොමද හදන්නේ කියලා කිසිම දෙයක් දන්නේ නැති අය ඉන්නවා. ඒ නිසා මම ගෙනලා තියෙන්නේ Headsen account එකක් කොහොමද මුලින් ඉඳලා හදලා account එක verify කරගන්නේ කොහොමද කියලා. ඔයාලට මේ වීඩියෝ එක බලලා පුළුවන්. මෙන්න මේ Headsen account එකක් නිවැරදිව KYC කරලා sell කරගන්න. ඒ නිසා අනිවාර්යයෙන්ම වීඩියෝ එක මිස් කරන්න නැතුව බලන්න. ඔයාලට හැමෝටම මෙන්න මේ මුදල් ප්‍රමාණය withdraw කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ මම කලින් වීඩියෝ ගෙල්ලා තියෙනවා. මගේ කලින් නැති වෙච්ච channel එකේ නම් මම Astro Pay, Astro Free, ඒ වගේම Linode account මේ හැම account එකක්ම වගේ හදන වීඩියෝ ගෙල්ලා තිබුණා. ඒ වීඩියෝ YouTube එකේ නැති වුණා. කියන්නේ channel එකේ නැති වුණාට පස්සේ YouTube වීඩියෝ ටික නැති වුණා. ඒ නිසා තමයි මම මේ නැවතත් වීඩියෝ කරන්න පටන් ගත්තේ. මේ හැම වීඩියෝ එකක්ම මගේ YouTube channel එකෙන් මින් ඉදිරියට ගේනවා. නිසා අනිවාර්යයෙන්ම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. අපි දැන් බලමු කොහොමද මෙන්න මේ Headsen account එකක් register කරලා KYC verification එක කරගන්නේ කියලා. ඒ වගේම ඔයාලට තව දෙයක් මතක් කරන්න ඕන. මේ KYC account වල price දවස ගානේ වෙනස් වෙනවා. සමහර විට ඔයා මේ account එක verify කරලා sell කරන දවසට සමහර ඩොලර් 15ක් 20ක් වෙන්නත් ඉඩ තියෙනවා. එහෙම නැත්නම් ඩොලර් 7ක් 8ක් වගේ වෙන්නත් ඉඩ තියෙනවා. මොකද මේ වගේ දවස ගානේ price එක වෙනස් වෙනවා. ඒ වගේම මගේ group එකේ join වෙලා හිටියත් ඔයාලට දවස ගානේ මේ price එක වෙනස් වෙනවා බලා ගන්න පුළුවන්. මොකද මම දවස ගානේ මේ group එක update කරනවා මේ වගේ account වල price. ඒ නිසා අනිවාර්යයෙන්ම group එකට join වෙලා ඉන්න. අපි දැන් බලමු කොහොමද මේකේ account එක හදාගන්නේ කියලා. ඔයාලා මුලින්ම කරන්න ඕනේ ඔයාගේ Gmail address එකට ගිහිල්ලා අලුතින්ම Gmail address එකක් හදා ගන්න ඕන. පරණ Gmail address වලට account හදන්න යන්න එපා මේ account. මොකද sell කරද්දී අපිට පොඩි ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. මොකද tab code එහෙම active වෙලා තිබුණොත් අපිට ඒ account price එක අඩුවෙන් තමයි sell කරන්න වෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම අලුතින්ම Gmail address එකක් හදා ගන්න. Gmail address එකක් හදා ගන්න හැමෝම දන්නවා ඇති කියලා මම හිතනවා. Gmail address එකක් ගොඩක් ලේසියෙන්ම හදා ගන්න පුළුවන්. Gmail address එක හදාගත්තට පස්සේ අපිට තියෙන්නේ Headsen site එකට යන්න. Headsen site එකට එන link එක මම පහළ description එකේ වගේම comment section එකේ pin comment එකක් විදිහට දාලා තියන්නම්. register link කියලා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒ link එක
එක පාවිච්චි කරලා මෙන්න මේ විදිහට වෙබ්සයිට් එකට එන්න. වෙබ්සයිට් එකට ආවට පස්සේ මෙන්න මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන්කම තියෙන මේ වගේ ෆෝරම් එකක් බලා ගන්න පුළුවන්. මුලින්ම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට email address කියලා තියෙනවා. මෙන්න මේ email address කියන තැනට ඔයා අලුතින් හදාගත්ත Gmail address එක type කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට password කියලා තියෙනවා. මෙන්න මේ password කියන තැනට ඔයා strong password එක type කරන්න ඕන. strong password එක කියන්නේ simple capital ඉංග්‍රීසි අකුරු කලවම්, ඒ වගේම ඉලක්කම් කලවම්, ඒ වගේම captcha එකක්. ඒ කියන්නේ සාමාන්‍ය add ලකුණ එහෙම නැත්නම් hash ලකුණ ඒ වගේ මොකක් හරි ලකුණක් දාලා strong password එකක් හදාගන්න. මේ password එක මෙතන type කරන්න. අනිවාර්යෙන් password එක මතකයේ තියෙන password එක type කරගන්න. ඒ type කරපු password නැවතත් මෙතන මේ repeat password කියන තැනට type කරලා මෙතන පහළ මේ කොටුවට tick එක දාන්න. මෙන්න මෙතන මේ continue කියන තැන click කරන්න තියෙන්නේ. මම දැන් මෙන්න මේ ටික සම්පූර්ණ කරගන්න. හරි මම මෙන්න මේ විදිහට සම්පූර්ණ කරගත්ත මගේ ෆෝරම් එක සම්පූර්ණ කරලා මම මෙන්න මෙතන මේ කාපාටින් continue කියන තැන click කරනවා. එහෙම ක්ලික් කරලා පොඩි වෙලාවක් ගියයින් පස්සේ මෙන්න මේ විදිහ තැනකට එනවා. මෙතෙන්දී අපිට බලා ගන්න පුළුවන් අපේ ඇක්ටිව් ලින්ක් එක මෙයාලා අපිට මේල් එකකින් එවලා තියෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. අපිට තියෙන්නේ දැන් අපි රෙජිස්ටර් වෙද්දී පාවිච්චි කරපු Gmail address එකේ mail box එකට යන්න. මම මේ විදිහට මගේ mail box එකට යන්න. mail box එකට ආවෙන් පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට mail box එකේ inbox එකට මේ විදිහට mail එකක් ඇවිල්ලා තියෙනවා. headsන site එකේ අපිට තියෙන මේ mail එක open කරගන්න. ඔයාලට අනිවාර්යයෙන් මේ වගේ mail එකක් ඇවිල්ලා ඇති. mail එකක් ඇවිල්ලා නැත්නම් අනිවාර්යයෙන්ම inbox එක පොඩ්ඩක් refresh කරලා බලන්න. අනිවාර්යයෙන්ම මේ විදිහට headsන site එකේ mail එකක් ඇවිල්ලා තියෙනවා. mail එක open කරගත්තට පස්සේ මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙතන අපිට බලා ගන්න පුළුවන් මුලින්ම මේ විදිහට link එකක් දීලා තියෙනවා. මෙන්න මේ link එක උඩ අපි touch කරන්න තියෙන්නේ. මම විදිහට touch කරගන්න. එහෙම link එක touch කරායින් පස්සේ මෙන්න මේ විදිහට ඒ link එක හරහා website එක නැවතත් එනවා. headsන website එකට ආවින් පස්සේ මේ විදිහට පොඩි forum එකක් බලා ගන්න පුළුවන්. මේ forum එක සම්පූර්ණ කරගන්න ඕන. මෙතෙන් දුවර බලා ගන්න පුළුවන් මුලින්ම තියෙන individual කියලා මෙන්න මෙතන touch කරන්න. touch කරාට පස්සේ මෙන්න මේ විදිහට title එක වගේම first name surname එක type කරන්න තියෙනවා. මෙතනදී වාගේ title එක මුලින්ම තෝරා ගන්න ඕන. ඒ කියන්නේ වා ගෑනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද කියන මම මෙතන මේ MR කියන එක තෝරා ගන්නවා. ඊට පස්සේ මීට පහලින් වල බලා ගන්න පුළුවන් first name එක වගේම surname එක තියෙනවා. මේ දෙකත් type කර ගන්න ඕන අපි. මේකෙදි මෙහෙමයි අපිට මේකෙදි use කරන්න තියෙන bank card එකක් වගේම ඒ වගේම ඔයාට ID verification එක කරන්න අවශ්‍ය වෙනවා. ID verification එකේදී ඔයාට English ID card එකක් එහෙම නැත්නම් driving license එකක් එහෙම නැත්නම් passport මේ තුනේ එකක් use කරන්න පුළුවන්. එහෙම නැතු ඔයාට දැන් මේ driving license එකක් එහෙම නැත්නම් English ID card එකක් එහෙම නැත්නම් passport එකක් නැති කෙනෙක් නම් ඔයාට පුළුවන් ගෙදර කෙනෙක්ගේ එහෙම තියෙන කෙනෙක් ඉන්නවා. එයා නමින් මේ account එක හදන්න. bank card එක වෙන කෙනෙක්ගේ වුණත් අවුල නැහැ, ප්‍රශ්නයක් නැහැ. මෙතනදී දැන් ඔයා මෙතනට අප්ලෝඩ් කරන ડોකියුමන්ට් එක තියෙනවා. කියන්නේ ID card එක එහෙම නැත්නම් driving license එක එහෙම නැත්නම් passport එක තියෙනවනේ. අන්න ඒකේ සම්පූර්ණ නම, ඒ කියන්නේ first name එක වගේම surname එක type කරගන්න ඕන. මෙතනදී ඔයාගේ first name එකයි surname එකයි type කරගන්න ඔයාගේ ID එකේ තියෙන විදියට. මම දැන් මෙතන type කරගන්නම්. හරිම මෙන්න මේ විදිහට මගේ ෆෝරම් එක සම්පූර්ණ කරගත්තා. first name එක වගේ surname එක type කරගත්තා. first name එකට ඔයාගේ සම්පූර්ණ නම type කරන්න. surname එකට ඔයාගේ වාසකම type කරන්න. මේ විදිහට type කරලා මෙතන මේ continue කියන තැන click කරන්න තියෙන්නේ. මම මේ විදිහට continue කියන තැන click කරනවා. එහෙම ක්ලික් කරායින් පස්සේ ඔයා මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතනදී අපිට තවත් පොඩි ෆෝරම් එකක් බලා ගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ පොඩි ෆෝරම් එකත් අපි සම්පූර්ණ කරගන්න ඕන. මම කියන්නම් කොහොමද ඒක සම්පූර්ණ කරගන්නේ කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් මුලින්ම තියෙනවා state හෝ house number කියලා තියෙනවා. හරිද? ඔයාලට පුළුවන් ඔය ගෙදර අංකය හෝ එහෙම නැත්නම් state එක මෙතන type කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් postal code එක තියෙනවා. ඔයාට අයිති postal code එක මෙතන type කරගන්න ඕන. ඔයාට postal code එක දන්නේ නැත්නම් ඔයාලට පුළුවන් Google එකේ search කරලා ඔය ගම හෝ එහෙම නැත්නම් නගරේ නම type කරලා postal code කියලා Google එකේ search කරලා පස්සේ ඔයාට අයිති postal code එක බලා ගන්න පුළුවන්. ඒ postal code එක මෙතන type කරගන්න. ඊට පස්සේ ඔයාලගේ නගරේ මොකක්ද කියලා city එක type කරන්න තියෙනවා. ඊට පහලින් ඔයාලට බලා ගන්න පුළුවන් country එක මෙතනින් නැවත select කරගන්න තියෙනවා. මෙතනදී ඔයා ශ්‍රී ලංකා කියලා type කරගන්න. කියන්නේ select කරගන්න. ඊට පස්සේ පහලින් තියෙනවා ඔයාට බලා ගන්න පුළුවන් VAT ID කියලා තියෙනවා. මෙතන optional කියලා type කරලා තියෙනවා. අපිට මෙතන කිසිම දෙයක් type නොකර ඉන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් phone කියලා තියෙනවා. මෙතන ඔයාගේ normal කියන්නේ hand phone number එක type කරගන්න තියෙන්නේ. ධන 94 country code එකත් එක්ක බිංදුව නැතුව ඉතිරි ඉලක්කම් ටික මෙතන type කරලා මෙන්න මෙතන මේ continue කියන තැන click කරන්න තියෙන්නේ. මම මේ ටික දැන් සම්පූර්ණ කරගන්නම්. හරි මම මෙන්න මේ විදිහට ෆෝරම් එක සම්පූර්ණ කරගත්තා. සම්පූර්ණ කරා මම මෙතන මේ continue කියන තැන නැවතත් touch කරනවා. එහෙම ටච් කරායින් පස්සේ අපින් අහනවා කරන්සි එක මොකක්ද කියලා. මෙන්න මේ වගේ තැනකට ඇවිල්ලා මෙතනදී ඔයා අනිවාර්යයෙන්ම මෙන්න මේ USD කියන තැන ටච් කරන්න. ටච් කරලා මෙන්න මෙතනදී ඔයාට බලා ගන්න පුළුවන් ඔයාට ක්‍රෙඩිට් කාඩ් එකක් ඇඩ් කරන්න කියලා. මෙතන ක්‍රෙඩිට් කාඩ් එකක් ඇඩ් කරන්න ඕනේ නැහැ. ඔයාගේ පාවිච්චි කරන්නේ නැති ඩෙබිට් කාඩ් එකක් හෝ වීසා කාඩ් එකක් ඇඩ් කරගන්න පුළුවන්කම තියෙනවා. කිසිම ගැටලුවක් නැතුව. අනිවාර්යයෙන්ම යූස් කරන කාඩ් ගන්න එපා. ඔයා සාමාන්‍යයෙන් e-money site වල වැඩ කරන්න පාවිච්චි කරන බැංක් කාඩ් තියෙනවා නම් ඒ බැංක් කාඩ් එකක් යූස් කරන්න. එහෙම නැත්නම් අයින් කරන්න වගේ කියන්නේ expire වෙන්නේ නැති bank card තියෙනවනේ කියන පාවිච්චි කරන්නේ නැති card තියෙන රුපියල් 100 200ක් වගේ තියෙන card තියෙනවනේ අන්න ඒකයි card එක මෙතනදී use කරන්න පුළුවන්. ඔයාලා බලන්න පුළුවන් බලා ගන්න මෙතන මේ credit card කියලා තියෙනවා. මෙන්න මෙතන touch කරන්න.
එහෙම ටච් කරායින් පස්සේ මෙන්න මේ විදිහට අපිට කාඩ් එකේ විස්තර ටයිප් කරන්න තැනක් බලා ගන්න පුළුවන්. මෙතන මුලින්ම අපිට බලා ගන්න පුළුවන් කාඩ් හෝල්ඩර් කියලා තියෙනවා. මෙන්න මේ කාඩ් හෝල්ඩර් කියන තැනට කාඩ් එකේ අයිති කෙනාගේ සම්පූර්ණ නම ටයිප් කරන්න. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ඊට පහළ මේ විදිහට ක්‍රෙඩිට් කාඩ් කියලා තියෙනවා. ක්‍රෙඩිට් කාඩ් කියන තැනට අපේ කාඩ් එකේ ටයිප් එක මොකක්ද කියලා තෝරා ගන්න තියෙන්නේ. අපිට තියෙන මෙතන ටච් කරාට පස්සේ මේ විදිහට වීසාද මාස්ටර්ද කියලා තෝරා ගන්න. ඔයාලට වීසා කාඩ් එකක් පාවිච්චි කරනවා වීසා කාඩ් කියලා දැන සිලෙක්ට් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මාස්ටර් කාඩ් යනවා මාස්ටර් කාඩ් එකක් කියන තැන සිලෙක්ට් කරගන්න පුළුවන්. පාවිච්චි කරන බෑන්ක් කාඩ් එක ඉස්සරහා තියෙනවා. ඔයාගේ කාඩ් එක මොකක්ද කියලා වීසාද මාස්ටර්ද කියලා බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඊට පහලින් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට කාඩ් නම්බර් කියලා තියෙනවා. මෙන්න මේ කාඩ් නම්බර් කියන තැනට අපිට තියෙන්නේ අපේ බෑන්ක් කාඩ් එකේ ඉස්සරහා තියෙනවා අංක 16ක ඉලක්කම් ටිකක්. අන්න ඒ ටික බලන්න මෙතන ටයිප් කරගන්න. ඒ ටික අනිවාර්යෙන් හරියටම ටයිප් කරගන්න. ඊට පහලින් අපිට බලා ගන්න පුළුවන් එක්ස්පයරි ඩේට් එක. කාඩ් එකේ එක්ස්පයරි ඩේට් එක ටයිප් කරගන්න තියෙන්නේ. අපිට ඒ ඉලක්කම් 16 අංක වලට පහලින් අපිට බලා ගන්න පුළුවන් අපේ කාඩ් එක එක්ස්පයරි වෙන අවුරුද්ද වගේම මාසේ අපිට තියෙන මෙන්න මෙතනින් ඒ අවුරුද්ද ටයිප් කරගන්න. කියන්නේ සිලෙක්ට් කරගන්න. ඊට පහලින් ඊට මෙහා පැත්තෙන් අපිට බලා ගන්න පුළුවන් මාසේ මොකක්ද කියලා. ඉන්නේ මාසේ මෙතනින් ටයිප් කරගන්න තියෙන. කියන්නේ සිලෙක්ට් කරගන්න තියෙන්නේ. අපි බෑන්ක් කාඩ් එකේ තියෙන විදිහට සිලෙක්ට් කරගන්න තියෙන. ඊට පහලින් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට CVC කෝඩ් කියලා. CVC කෝඩ් කියන්නේ ඔයාගේ බෑන්ක් කාඩ් එකේ පිටිපස්ස අස්සම් කරලා තියෙන. ඊට මෙහායින් තියෙනවා අංක 3ක කෝඩ් එක. අන්න ඒ කෝඩ් එක මෙන්න මෙතන ටයිප් කරගන්න තියෙන්නේ. ඒ කෝඩ් එක ඔයා මෙතන ටයිප් කරලා ඊට පහලින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට පොඩි කොටුවක් තියෙනවා. මෙන්න මේ කොටුවට ඔයා මෙතන ටික් එක මෙතන බාට බලා ගන්න පුළුවන් පහලින් තියෙන කහ පාටින් කම්ප්ලීට් කියලා. මෙන්න මෙතන ටච් කරන්න තියෙන්නේ. මම මේ ටික දැන් සම්පූර්ණ කරගන්නම්. හරි මන්ද මෙන්න මේ විදිහට මගේ ෆෝරම් එක සම්පූර්ණ කරගත්තා. සම්පූර්ණ කරලා මෙන්න මෙතන මේ කම්ප්ලීට් කියන තැන ටච් කරනවා. එහෙම ටච් කරායින් පස්සේ මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතනදී මෙයාලා කියලා තියෙනවා අපි බෑන්ක් එකට ඇඩ් කරලා තියෙන ෆෝන් නම්බර් එකට කෝඩ් එකක් කියලා තියෙනවා කියනවා බෑන්ක් එක හරහා. අන්න ඒ කෝඩ් එක මෙතන මේ කන්ෆර්මේෂන් කෝඩ් එක ටයිප් කරගන්න කියලා තියෙන්නේ. මට මේ විදිහට කෝඩ් එක ඇවිල්ලා තියෙනවා. මම මේ විදිහට කෝඩ් එක කොපි කරන් ඉවිල්ලා ඒ කෝඩ් එක මෙන්න මෙතන ටයිප් කරගන්නවා. ටයිප් කරලා මෙන්න මෙතන මේ කන්ෆර්ම් කියන තැන ක්ලික් කරනවා. එහෙම ක්ලික් කරායින් පස්සේ මෙන්න මේ විදිහට මගේ කාඩ් එක ඇඩ් වෙලා ඒ වගේම account එක සම්පූර්ණයෙන්ම හරියටම රෙජිස්ටර් කරලා අවසන් කරලා තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ අපේ ID verification එක කරගන්න විතරයි. ඒ ගොඩක්ම ලේසි. දැන් අපිට තියෙන මේ වගේ තැනකට ආවට පස්සේ මෙන්න මෙතන මේ skip කියලා තියෙන මෙන්න මේ skip කියන තැන ටච් කරන්න. මම ඉදිරි skip කියන තැන ටච් කරනවා. ටච් කරාට පස්සේ මේ විදිහට අපේ account එක ඇතුළට එනවා. දැන් අපි account එක සම්පූර්ණයෙන් හදලා අවසන් කරලා තියෙන verification එක විතරයි කරගන්න තියෙන්නේ. හරි දැන් අපි බලමු කොහොමද මේකේ verification එක කරගන්නේ කියලා. අපිට තියෙන මෙතන පහළට යන්න. පහළට ගියන් පස්සේ මෙන්න මේ විදිහට ඩොකියුමන්ට් කියලා තැන බලා ගන්න පුළුවන්. මෙන්න මේ ඩොකියුමන්ට් කියන තැන ටච් කරන්න. එහෙම ටච් කරාට පස්සේ අපිට පුළුවන් අපි මෙතෙන්දී වෙරිෆිකේෂන් එකට පාවිච්චි කරන ඩොකියුමන්ට් එකේ ෆොටෝස් ටික අප්ලෝඩ් කරන තැන බලා ගන්න. මෙතෙන්දී අපිට පාවිච්චි කරන්න පුළුවන් ඉංග්‍රීසි ID කාඩ් එක, එහෙම නැත්නම් ඩ්‍රයිවිං ලයිසන්ස් එක, එහෙම නැත්නම් පාස්පෝර්ට් එක. ඉංග්‍රීසි ID කාඩ් එක පාවිච්චි කරනවා. ID කාඩ් එකේ දෙපැත්තේ පැහැදිලි ෆොටෝස් දෙකක් ඉස්සලවා ෆොටෝ දෙකක් ගන්න. ඊට පස්සේ ගැලරි එකෙන් ඒ දෙක අප්ලෝඩ් කරන්න තියෙන. ඒ වගේම ඩ්‍රයිවිං ලයිසන්ස් එකෙත් එහෙම තමයි දෙපැත්තේ ෆොටෝස් දෙකක් ගන්න පැහැදිලි. එහෙම නැතුව පාස්පෝර්ට් එක යූස් කරන කෙනෙක් නම් පාස්පෝර්ට් එකේ ෆොටෝ එකේ තියෙන පැත්තේ පැහැදිලි ෆොටෝස් එකක් ගන්න. ඒ ෆොටෝස් එක මෙතනට අප්ලෝඩ් කරන්න තියෙන්නේ. අපිට තියෙන මෙන්න මෙතන ටච් කරන්න. එහෙම ටච් කරාට පස්සේ මේ විදිහට අපේ ගැලරි එකට යනවා. ගැලරි එකට ගියාට පස්සේ අපි අපේ පාස්පෝර්ට් එක මෙතනින් තෝරා ගන්න තියෙන ෆොටෝ එක. මම ඉදිරිය මගේ පාස්පෝර්ට් එකේ ෆොටෝ එක තෝරාගත්තා. ඊට පස්සේ මෙතන පහලින් බලා ගන්න පුළුවන් send කියලා තැනක් තියෙනවා. මෙන්න මේ send කියන තැන ක්ලික් කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ ෆොටෝ එක මෙන්න මෙතනට අප්ලෝඩ් වෙනවා. අප්ලෝඩ් වුණාට පස්සේ මෙන්න මේ විදිහට send වෙනවා. හරිද? මේ විදිහට send කරාට පස්සේ මෙයාලා කියනවා business day දවස් දෙකක් කොයි කාලයක් යනවා කියලා මේකේ verification එක වෙන්න. සාමාන්‍ය සමහර විට පැයක් දෙකක් ඇතුළත verification එක වෙන්නත් පුළුවන්. සමහරවිට දවස් දෙකක් යන වෙලාවලුත් තියෙනවා. අනිවාර්යයෙන්ම වැඩ කරන දවස් දෙකක් ඇතුළත තමයි verification එක වෙන්නේ. verify එක සම්පූර්ණ වුණාට පස්සේ අපේ mail box එකට mail එකක් එනවා. මෙයාලගේ site එකෙන් අපේ account එක full verified වුණා කියලා. full verified වුණා කියලා mail එක ආවට පස්සේ කිසිම ගැටලුවක් නැතුව අපිට මේ account එක sell කරගන්න පුළුවන්. ඔයාලා බය වෙන්න එපා. ඔයාලගේ passport එක හෝ එහෙම නැත්නම් driving license එක මේකට use කරන නිසා, bank card එක use කරන නිසා ඔයාලා හිතන්න එපා ගොඩක් මේක අවදානමක් තියෙනවා කියලා. එහෙම අවදානමක් නැහැ. ඒ නිසා තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. හෙඩ්සන් account එකක් හදන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකේ පිළිවෙලට ඔයාගේ account එක verify කරලා මට එවන්න. ඊට පස්සේ ඔයාලට ඩොලර් 9ක වගේ මුදලක් ඔයාගේ bank එකට හෝ එහෙම නැත්නම් Binance එකට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් like කරන්න. ඒ වගේ මේ වීඩියෝ එක කොහෙන් නොතේරෙන තැනක් තියෙනවා නම් පහලින් comment එකක් දාන්න. ඒ වගේම register වෙද්දී මොකක් හරි ගැටලුවක් ආවොත් අනිවාර්යෙන් Telegram හරහා හෝ WhatsApp හරහා මාව contact කරන් ඒ පිළිබඳව විස්තර අහගන්න පුළුවන්. එහෙමනම් ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙද්දී හැමෝටම සුබ දවසක්.